මම වෛද්‍ය නුවන් කුමාර. පීකොස් මාරයා අපේ ලංකාවේ තරුණ ළඳුන්ගේ රූපය අවලස්සන කරන ප්‍රධාන ෆැක්ටර් එකක් වට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ පීකොස් කියලා කියන්නේ? පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා මේ පීකොස් එක. කෙටි වදන තමයි පීකොස් කියන්නේ. ඉතින් මෙහිදී ඔබ දකිනා ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ ඔබගේ මුහුණේ, ඔබගේ විශේෂයෙන් කාන්තාවන්ගේ ඔබගේ මුහුණේ, ඔබගේ දෙපා වල, ඔබගේ අත්වල රෝම වල ඝනත්වය වැඩි වීම කියන්නේ සහ කළු බව, ඩාර්ක් හෙයා එකක් එනවා. ඒක අධිකව එනවා. ඉවත් කරත් නැවත නැවත එනවා. එසේම මුහුණට අධික ලෙස තෙල් දැමීමක් නිසා ඔබගේ මුහුණේ කුරුලෑ අධික ලෙස එනවා. බෙහෙත් ගත්තත් නැවත නැවත ඒක එවීම නිසා විශේෂයෙන් කුරුලෑ කැලැල් ඇතිවීමක් වෙනවා. එසේම ඔබ ස්ථූලතාවය වෙනවා. ඔබ කෑම අඩුවෙන් ගත්තත් නමුත් ඔබ ස්ථූලතාවය නිසා පීඩා විඳින්න පුළුවන්. එසේම ඔබගේ කලවාවල උදර කොටසේ ස්ට්‍රෙච් මාක්ස් ලෙස හඳුන්වන කැලැල් දකින්න පුළුවන්. ඉතින් මේ සඳහා හේතු වෙන සාධක ගත්තොත් අපගේ ඇන්ඩ්‍රොජන් හෙවත් පිරිමි හෝමෝන් එක අධික ලෙස ශ්‍රාවය වීම කාන්තාවන්ගේ මේක විශේෂ ප්‍රධාන හේතුව ලෙස හඳුන්වන්න පුළුවන්. සමාජයේ 100ක් ගත්තොත් 10 දෙනෙක් කාන්තාවන්ට මේ ප්‍රශ්නේ තියෙන නිසා මේ ප්‍රශ්නේ ඊටාම වැදගත් ප්‍රශ්න ලෙස මම හඳුනාගත්තා. මේක ඔබට කියන්න ඕන කියලා. ඉතින් මෙහිදී අපි කොහොමද මේකෙන් හඳුනාගෙන බේරෙන්නේ? මොකද කරන්න ඕන? ඉතින් මෙහිදී මේ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හෝ රෝහලකට යොමු වුණොත් ඔවුන්ට පුළුවන් හෝමෝන් ඇනලයිස් කරලා බලන්න. එසේම පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක හඳුන්වනවා. ඒකෙන් බලන්න ඔබගේ ඩිම්බ කෝෂවල වතුර ගෙඩි වගේ තියෙනවද කියලා. ඉතින් මෙම අවස්ථාවේදී අපි දකිනවා ඩිම්බ කෝෂවල වතුර ගෙඩි වගේ තියෙනකොට ඔබගේ ඔප්සප් චක්‍රය අක්‍රමවත් වෙලා එක්කෝ අධික වේදනාවක් දැනෙනවා ඔසප් දිනේ වෙනකොට. එහෙම නැත්නම් අධික ලෙස රුධිර ගැලීමක් ඇති වෙනවා. එසේ නැත්නම් මෙන්සසෙවත් ඔසප් ඇතිවීම වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි දේවලුත් ඔබට තියෙනවනම් අර මා මුලින් කිව්ව කුරුලෑ අනවශ්‍ය ලෙස රෝම ඇතිවීම, අධික තෙල් දැමීම ආදී එක්ක අධික ස්ථූලතාවය ඇතිවීම ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකු වෙත යන්න ඕන. ඔබගේ දන්නා හඳුනන කෙනෙකුට හෝ මෙමෙන් තත්ත්වය තියෙනවා. සමහරට අපි ගණන් ගන්නේ නැහැ. ඉතින් මේක ඇයි අපි පීකොස් මාරයා ලෙස මම විශේෂ හඳුන්වන්නේ? මොකද මේකේ ඉදිරි තත්ත්වය පසු කාලින ඔබට අධික රුධිර පීඩනය, එසේම දියවැඩියාව වැනි බොහෝ නොවන රෝග ඇති වෙලා ඔබගේ අවාසනාවන්ත ලෙස ඔබට දිව්‍ය හැරයන් උනත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේකේ බැලෑරුම්කම මම ඔබට කියන්නේ. ඉතින් මේ සඳහා රූපාලංකාර වෛද්‍ය විද්‍යාවේ මොනවද අපිට කරන්න පුළුවන් විසඳුම? ඉතින් ඔබගේ රූපය මෙවැනි හේතු නිසා අවලස්සන වෙනවා නම් අපිට පුළුවන් රූපාලංකාර වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් ඝන රෝම ඉවත් කිරීමට අප සතුව ට්‍රිපල් වේව් ඩයෝඩ් ලෙස ප්‍රතිකාරය තියෙනවා. ඒක ඇමරිකාවේ නිෂ්පාදිත හොඳ නවීන යන්ත්‍ර මාර්ගයෙන් ඔබගේ තියෙන මේ මුහුණේ කකුල් වල කලවවල පිටේ පියවරු වල තියෙන අනවශ්‍ය රෝම සාර්ථකව ඉවත් කරන්න පුළුවන්. එසේම ඔබට කුරුලෑ කැලැල් තිබෙනවා නම් අපිට පුළුවන් එම කැලැල් සඳහා කාබන් ඩයොක්සයිඩ් CO2 ලේසර් සත්කාරය, එතෙම සබ්සිෂන් ඇන්ඩ් ෆිලර් ලෙස හඳුන්වන සත්කාරය වැනි සත්කාර කරන්න. එසේම අපි ගාව කුරුලෑ ඇතිවීම සහ කුරුලෑ කිව්වහම එහි අවස්ථා ගණනාවක් තියෙනවා, ස්ටේජස් ගණනාවක්. ඒ ඕනෑම අවස්ථාවක් සඳහා ගෙඩි වශයෙන් නැති වෙන කුරුලෑ, චූටි පඳ වශයෙන් නැති වෙන කුරුලෑ ආදී වශයෙන් ඒ තියෙන අවස්ථා සියල්ලටම සාර්ථකව රූපාලංකාර වෛද්‍ය විද්‍යාවකින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ සඳහා අවශ්‍යතාවයක් තිබුණොත් වැඩි විස්තර සඳහා අපව මතන්න අපි හැමදාම ඔබට උදව් කරන්න සූදානම් වෙනවා. ස්තුතියි.